ආයිබෝවන්. ඉතින් අද අපි ලෝක ප්‍රසිද්ධ භාෂාවක් වන ප්‍රංශ භාෂාවේ ඉලක්කම් එහෙම නැත්නම් නම්බර්ස් ඉගෙන ගන්නවා. ඉතින් ඔය කවදා හරි ෆ්‍රෙන්ච් වලින් 1 ඉඳන් 100 වෙනකන් කවුන්ට් කරන්න හිතුවද? එහෙනම් අද මේ වීඩියෝ එක ඔයාට මේ පාඩමේදී ඔයාට එකෙන් එක ප්‍රංශ භාෂාවේ ඉලක්කම් ප්‍රොනවුන්ස් කරන විදිය හා ඒවා මතක තියාගන්න ලේසි ක්‍රමත් කියලා දෙනවා. ඉතින් let's learn French numbers together. අපි මුලින්ම 1 ඉඳන් 10 වෙනකන් ඉගෙන ගමු. අපි 1 එහෙම නැත්නම් 1 වලට කියන්නේ අන් අං. එතකොට 2 2 වලට කියන්නේ ද 3 3 වලට කියන්නේ tra. අපි 4 එහෙම නැත්නම් 4 වලට කියන්නේ quatre. 5 එහෙම නැත්නම් 5 වලට කියන්නේ cinq. 6 වලට කියන්නේ six. 7 එහෙම නැත්නම් 7 වලට කියන්නේ sept. 8 වලට කියන්නේ with. එතන h තිබ්බට h silent. එතකොට 9 neuf. 10 10 this. බය වෙන්න එපා, අපි මේ වීඩියෝ එකේ මේකට එක්සර්සයිස් උත් කරනවා. එහෙනම් අපි එක සැරයක් 1 ඉඳන් 10 වෙනකන් කියමු. un, deux, trois, quatre, cinq, six, sept, huit, neuf, dix. well done. එතකොට මේ ප්‍රංශ භාෂාව එච්චර අමාරු නැහැ. අපි ප්‍රැක්ටිස් කරොත් අපිට මේව ඉක්මනින්ම ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මාත් එක්කම රිපීට් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසි වෙයි. හරි, දැන් අපි 11 ඉඳන් 20 වෙනකන් ඉගෙන ගමු. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පෝස් කරලා ප්‍රොනවුන්ස් කරන්නත් පුළුවන්. හරි, එහෙනම් අපි 11 ඉඳන් 20 වෙනකන් ඉගෙන ගමු. 11ට කියන්නේ එහෙම නැත්නම් 11 වලට කියන්නේ ons. ඒ ටික ටිකක් ලේසි. 12ට කියන්නේ douze. එතකොට 13ට කියන්නේ tres. 14 එහෙම නැත්නම් 14 වලට කියන්නේ quatros. 15 එහෙම නැත්නම් 15 වලට කියන්නේ quants. එතකොට 16 වලට කියන්නේ ses. 17 වලට කියන්නේ this set. එතකොට 18 වලට කියන්නේ this with. මං කලින් කිව්වා වගේ මෙතන h silent. එතකොට 19 වලට කියන්නේ this nuff. එතකොට 20 වලට කියන්නේ win. ඒ කියන්නේ van. හරි, දැන් අපි 11 ඉඳන් 20 වෙනකන් දන්නවනේ. අපි එක සැරයක් රිපීට් කරමුද? ons, douze, tres, quatorze, quinze, seize, dix-sept, dix-huit, dix-neuf, vingt. well done. අපිට එක රැයින් තරුවක් වෙන්න බෑ. අපිට ඒකට ටික කාලයක් යනවා. ඔයගොල්ලෝ නිතරම ප්‍රැක්ටිස් කරන්න. දැන් අපි 1 ඉඳන් 100 වෙනකන් ඉගෙන ගන්න. එතකොට අපිට
දැනට අපි ඉගෙන ගමු ටෙන්ස් වචනය කියන්නේ 20 30 40 ඒ වගේ. අපිට ඒව දැනගත්තාම 21 22 23 ඒ වගේ අනිත් ඉස්සරහටත් අපිට කියන්න පුළුවන්. අපි දැනට ඒවා ටෙන්ස් කියන 10 ඉලක්කම් ඉගෙන ගමු. 20 අපි කලින් කතා කරා වගේ with. van 20 20 van. 30 එහෙම නැත්නම් 30 tront tront. 40 40 current current current. එතකොට 50 50 cinquante cinquante cinquante. එතකොට 60 60 soixante soixante soixante. 70 70 soixante-dix soixante-dix soixante-dix. 80 80 quatre-vingts quatre-vingts quatre-vingts. 90 quatre-vingt-dix quatre-vingt-dix. 100 cent cent. අපි බලමු 21 ඉඳන් කොහොමද ඉස්සරහට ගොඩනගන්නේ කියලා. wing a an wing a an wing this win the win tra. මම නිකන් එක්සැම්පල් එකක් කිව්වේ. අපි දැන් ඊළඟට ඒ 20න් ඉදිරියට හදන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. හරි ඔයගොල්ලන්ට දැන් පේනවා නම්බර්ස් ටික. එහෙනම් අපි ප්‍රොනවුන්ස් කරමු. 20 van 21 van an 22 van du 23 van trois 24 van quatre 25 van cinq 26 van six 27 van sept 28 van huit 29 van neuf. Repeated. Van un van deux van trois van quatre van cinq van six van sept van huit van neuf. කොහොමද මේවා හැදිලා තියෙන්නේ? මේකට නිකම්ම 20 ඊට පස්සේ 23 නම් 3 van ඉරි කැලක් 3 van trois. මෙතන විශේෂත්වය තියෙන 21ට විතරක් van a an. ඒ කියන්නේ et දානවා 21ට විතරක්. හරි. එහෙනම් අපි දැන් 30 ඉඳන් 40 වෙනකම් බලමු. 30 trente 31 trente et un. මෙතන 31 අපිට බලන්න පුළුවන් trente et et දානවා. ගොඩක් තැන්වලදී 21 31 41 ඒ වගේ තැන්වලදී අපිට ඒ අන් දානවා. අනිත් ඒවා නම් ලේසි. අනිත් ඒවා තියෙන්නේ trente ඒ දෙකද තුනද ඒකට අදාළ ෆ්‍රෙන්ච් වචනේ ඉරි කැලි ඉස්සරහින් ලියන එක. අපි ප්‍රොනවුන්ස් කරමු. 31 trente et un 32 32 33 33 34 34 35 35 36 36 37 37 38 38 39 39 40 40 40. ඔයගොල්ලන්ට නම්බර්ස් හදන විදිය තේරෙනවා දැන්. එහෙනම් අපි මේ ටික නිකමට ප්‍රොනවුන්ස් කරන් යමු. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. නමුත් අපි මේක තව ටිකක් පුළුවන් කරගන්න ප්‍රොනවුන්ස් කරමු. Repeat it with me. 40 40 41 41 42 42
43 43 44 44 45 45 46 46 47 47 48 48 49 49 හරි එහෙනම් අපි දැන් 50ට යමු 50 50 50 51 51 52 52 53 53 54 54 55 55 56 56 57 57 58 58 59 59 අපි දැන් 60 වර්ගයට යමු 60 60 60 61 61 62 62 63 63 64 64 65 65 66 66 67 67 68 68 69 69 හරි එහෙනම් අපි දැන් 70 කියන්නේ 70 වලට යමු 70 60 60 71 71 71 72 72 73 73 74 74 75 75 76 76 77 77 78 78 79 79 මෙතන චූටි විශේෂත්වයක් තියෙනවා 77 78 79 වල දී කියන එක පාවිච්චි කරලා තියෙනවා දී කියන්නේ ඒක යූස් කරලා තියෙනවා මොකද අපි කියන්නේ ස්වාසොන්දි කියලා තමයි 70ට. එතකොට 77 78 79 දී අනිත් ඒවා වගේ නෙමේ ස්වාසොන්දි සෙප් ස්වාසොන්දි වි ස්වාසොන්දි නෆ් වගේ යූස් කරලා තියෙනවා. එන්න ඒක ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න. හරි එහෙනම් අපි දැන් 80ට යමු. 80 quatravan 81 82 quatravanda 83 quatravanttrois 84 quatravant 4 quatravant 4 85 quatravant 5 quatravant 5 86 quatravant 6 quatravant 6 87 quatravant 7 88 quatravant 8 89 quatravant 9 මෙතන හැම එකේදීම quatravant කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒකත් මතක තියාගන්න. දැන් 90 ඉදනුත් එහෙම තමයි. දැන් අපි අවසාන හරිය ඉන්නේ. මේක හරි ලේසි. මම ඊළඟට එක්සර්සයිස් එකකුත් කරනවා මේකේ. එතකොට ඕගලන්ට මේක තව ලේසි වෙයි. 90 අපි දැන් 90ට යමු. 90ට කියන්නේ quatravandis. Quatravandis 91 quatravant ons 92 quatravant dus 93 quatravant tris 94 quatravant quatras 95 quatravant quants 96 quatravant ses 97 quatravant disset 98 quatravant dix-huit 99 quatravant dix-neuf 100 c'est
song. 100 song. දැන් අපි 100 වෙනකම්ම ප්‍රොනවුන්ස් කරා. දැන් ඔතන මම අමතර දැනුමට කියලා දීලා තියෙනවා big numbers. ඒවා තේරෙනවා නම් නිකන් ඔළුවට දාගන්න. දැනට මතක තියාගන්න එහෙම ඕනේ නැහැ. අපි දැන් එක්සර්සයිස් කරමු. මොකද අභ්‍යාස නොකර අපිට දෙයක් මතක තියාගන්නවා කියන්නේ ඒක අමාරුයි. එහෙනම් අපි දැන් අභ්‍යාස කරමු. ඔයගොල්ලෝ මේ එක්සර්සයිස් එක කරන්න. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් මේ වීඩියෝ එක පෝස් කරලා අපි ඉගෙන ගත්ත ටිකෙන් බලලා උනත් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේවා නිතරම ප්‍රැක්ටිස් කරන්න, නිතරම කටට හුරු කරගන්න. එතකොට තමයි මතක හිටින්නේ. දැන් මේ වීඩියෝ එක පෝස් කරලා මේක කරන්න. මම තව චූටි ඇක්ටිවිටි එකක් දාන්නම්. ඒකත් කරලා ඔයගොල්ලන්ට මේ නම්බර්ස් කියන එක හරිම ලේසි කරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ write the numbers in letters. දැන් මෙතන tomatoes කිය දේ වගේ 3 tomatoes. තොර tree කියලා කොහොමද ෆ්‍රෙන්ච් වලින් කියන්නේ? දැන් ඔයගොල්ලෝ උත්තර දෙන්න. මොකද අපි මේක ඉගෙනගෙන තියෙන tree කියන්නේ trois. එතකොට TROIS trois කියලා trois tomatoes කියලා ලියන්න. ඒ වගේ ටිකක් කරන්න. දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේක හොඳට ප්‍රැක්ටිස් කරලා දැන් ඔයගොල්ලන්ට ලේසි කියලා. ඔයගොල්ලන්ට අමාරු තැන් තියෙනවා ආපහු වීඩියෝ එක බලන්න. ඉතින් අද අපි ෆ්‍රෙන්ච් නම්බර්ස් වලින් 1 ඉඳන් 100 වෙනකන් ඉගෙන ගත්තා. ඉතින් අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන්නේ හරිම ෆන් වගේම සුපර් ස්කිල් එකක්. ඉතින් ඔයගොල්ලෝ දිගටම ප්‍රැක්ටිස් කරන්න. මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තව ෆ්‍රෙන්ච් ලෙසන්ස් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. Merci beaucoup. Au revoir. À bientôt. මොකක්ද මං කිව්වේ? Merci beaucoup. ගොඩක් ස්තුතියි. Au revoir. À bientôt. ඉක්මනින් හමු වෙමු. ඉතින් merci beaucoup.